හරි මේ තියෙන්නේ external CSS. external CSS කියන්නේ අපි CSS ෆයිල් එක මෙහෙම වෙනම සේව් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙයා ලින්ක් කරගන්න ඕනේ අපේ original HTML ෆයිල් එකට. මේ තියෙන original HTML එක බලමු. මෙතන මම ලින්ක් කරන් දෙනවා බලන්න මේ HTML head එක මෙතන තියෙනවා. බලන්න මේ ලින්ක් කරන් තියෙනවා ref ඒ කියන්නේ ref 123.css. හරිද? මෙයා අපි ලින්ක් කරන් ඉන්නවා. ඊට පස්සේ මේක ඇතුළේ තියෙනවා බලන්න වෙල්කම් කියලා එකක් තියෙනවා අයිනිපොන්නිත් ICT. හරිනේ. ඒතර බලමු මොකද්ද මේ ෆයිල් එකේ අන්තර්ගතය කියලා. 1 2 3 කියන්නේ මොකද්ද කියලා. ඒ කියන්නේ එයාගේ ඇතුළේ තියෙනවා බලන්න පුළුවන් අපිට P කියන එකේ කලර් එක රෙඩ් කරලා තියෙනවා H1 color black body color එක yellow. හරිනේ. අපි දැන් බලමු මෙයා රන් කරපුවාම ඒ කියන්නේ මේ HTML ෆයිල් එක රන් කරපුවාම මෙන්න එන හැටි. හරිනේ. බලන්න මේ H1 කළු පාට මේ පැරග්‍රාෆ් ටැග් එකේ තිබෙන නිපුණිත ICT කියන එක රතු පාටින් තියෙනවා. ඒ වගේම මෙතන බෑග්ග්‍රවුන්ඩ් කලර් එකේ කහ පාටින් තියෙනවා. හරිනේ. බෑග්ග්‍රවුන්ඩ් කලර් එක කහ පාටින් තියෙනවා. හරි. ඕක තමයි external CSS.